හෙලෝ යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අදත් වෙනදා වගේම ගොඩක් ආදරෙන් මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් යාළුවනේ අදත් ගන්න තියෙන සුපුරුදු විදියටම perfume review video එක. ඉතින් අද මම ගන්න තියෙන්නේ මේ දවස්වල ගොඩාක් famous social media වල එහෙම ගොඩාක් viral ගිය perfume එකක්. දැනටත් එහෙමමයි. ඉතින් Bellagio brand එක ඔයාලට ගොඩාක් හුරු පුරුදු ඇති. Bellagio නම. ඉතින් Bellagio එකේ වර්ග තියෙනවා මම හිතන්නේ 6-7කට වඩා තියෙනවා. එතකොට ඒකෙන් වර්ග 3ක් තමයි මම අද ඔයාලත් එක්ක රිවිව් කරන්න ගන්න තියෙන්නේ. ඉතින් මේ හරියට ඉතින් අද අපි කතා කරන්න යන්නේ Bellagio perfume එකේ එන Rave Culture Accelerate and Stamina කියන වර්ග 3 ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. හරි යාළුවනේ. ඉතින් අපි ගමු මෙන්න මේ Rave Culture කියන perfume එක. ඉතින් යාළුවනේ මේකේ box එක ගැන ඉතින් කතා කරද්දී box එකේ ඔක්කොම design එක විදිය වෙනසක් නැහැ. color ටිකයි notes ටිකයි තමයි perfume එකේ වෙනස් වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි box එක design වෙලා තියෙන්නේ. මේක මිලිලීටර් 50ක perfume එකක්. ඒක පේනවා ඇති මිලිලීටර් 50ක perfume එකක් තමයි මේක තියෙන්නේ. එතන QR එක තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා මෙතන manufacture කරලා තියෙන්නේ කොහොමද කියලා දාලා තියෙනවා. ඉතින් මේක 100%ක් original ඉන්දුනීසියා වල නිෂ්පාදනය කරන perfume එකක්. ඒ වගේම තමයි මෙතන නම් හරියට පේන්නේ නැති වෙයි. ඒක පොඩ්ඩක් අර කළු පාටින් වගේ දාලා තියෙන්නේ. ඒක clear පේන්නේ නැති වෙයි. මේ හරිය තියෙනවා expiry date එකයි manufacture date එකයි දෙකම තියෙනවා. ඒක කළු පාට නිසා අඳුර වල වගේ තමයි පේන්නේ. හරි යාළුවනේ. එතකොට අපි දැන් මේකේ බෝටල් එක අරගෙන බලමු. ඉතින් මම ස්ට්‍රිප් තුනක් ගත්තාද මම ඉතින් කලින් පොඩ්ඩක් ස්ප්‍රේ කරගත්තා. මොකද මේ හරියටම මේ සෙන්ට් එකේ සුවඳ මට ඔයාලට කියන්න ඕන නිසා. මොකද ස්ප්‍රේ කරපු ගමන් ගොඩක් වෙලාවට ඔක්කොම නිකන් එක වගේ සුවඳක් දැනෙන නිසා. ඉතින් යාළුවනේ විශේෂම දේ තමයි මේක new upgrade එකක් Bellagio එකේ ආපු. ඉතින් මේකේ ඔයාලට පේනවා මේ clear මදි වගේ තේරෙනවා. මෙන්න මේ ස්ටිකර් එක ඇවිල්ලා තියෙනවා මේකේ. මේක අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ Udi toilet to Udi perfume එකකට මේක අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ. ඒක නිසා මේකේ long lasting එක ගොඩක් වැඩි. ඉතින් සාමාන්‍යයෙන් යාලා කියන්නේ පැය 12ක් මේකේ සුවඳ තියෙනවා කියලා. හරි යාළුවනේ. අපි බොටල් එක ඩිසයින් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ වගේ පොඩි ෂේප් එකක්. මේක මිලිලීටර් 50 තමයි එන්නේ. ඒත් මේ ස්ටික් එක නැහැ. ඒක ස්ටික් එක ගණන් ගන්න එපා. ඒක අපිට අයින් කරන්න තියෙන්නේ. මේ වගේ ෂේප් එකක් තමයි තියෙන්නේ. මම ස්ටික් එකක තියාගත්තේ ඔයාලට පෙන්වන්න ඕන නිසා. ඔය විදිහට ලස්සන පොඩි ෂේප් එකකට බොටල් එක ඩිසයින් කරලා තියෙනවා. අපි දැන් මේක මම සුවඳ ගැන අපි කතා කරමු මේකේ. මේකේ නෝට්ස් ටික මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම්. මේකේ සුවඳ ගැන අපි කතා කරමු. සුවඳ ගැන අපි කතා කරලා යාළුවනේ අපි දැන් මේක ස්ප්‍රේ කරලා ටිකක් වෙලාවල් දැන් පැය භාගයක් විතර මේක ස්ප්‍රේ කරලා තියෙන්නේ මේක. මම මේකත් ස්මෙල් කරලා ආයෙ ස්ප්‍රේ කරලා අපි මේකේ සුවඳ බලමු. අපි දැන් මේකට ආයෙ ස්ප්‍රේ කරමු. මේක යාළුවනේ මාර මේක නහයට ලං කරන් බලන්න ඕනේ නැහැ. ඒ තරම් මේක සුවඳයි. ඒ තරම් සුවඳයි. මේක යාළුවනේ හොඳ මස්ක් ලෙමන් ස්මෙල් එකක් මේකේ එනවා. මේකේ බොක්ස් එක ගහලා තියෙනවා Fortune කියලා. ඉතින් මේකේ හොඳ ලෙමන් මස්ක් ස්මෙල් එකක් එනවා. බොඩි කූල් වයිබ් එකකට ඒකේ සෙට් වෙනවා.
ඊළඟට බලමු අපි යාළුවනේ ඇක්සලරේට් කියන බෙලාජිය පර්ෆියුම් එක. ඉතින් යාළුවනේ මෙන්න මේකෙත් මම ස්ප්‍රේ කරලා තියෙන ස්ට්‍රිප් එකට අපි ඒකෙත් ස්මෙල් එක බලලා ඊට පස්සේ ආයෙ ස්ප්‍රේ කරලා බලමු. මේක නම් යාළුවනේ ලේඩිස් ටයිප් යන එකක්ද කියලා හිතනවා පොඩ්ඩක්. සොෆ්ට් ස්මෙල් එකක් මේකේ තියෙනවා. මේක යාළුවනේ අපි ආයෙ ස්ප්‍රේ කරලා බලමු එකත් මේක අරගෙන ඒක බොටල් එක තමයි මේ තියෙන්නේ. ඇක්සලරේට් එක. ඉතින් යාළුවනේ මේකත් මම දැන් ස්ප්‍රේ කරලා තියෙන එකකින් බලුවා. මේක යාළුවනේ හොඳ මේක බේස් නෝට් එකේ වැල්ලා ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. මම ඔයාලට ප්‍රොෆයිල් එක දාන්න නෝට්ස් ටික. මේකේ හොඳ බොඩි ඔරියන්ටල් හොඳ බැරිලා ස්මෙල් එකක් මේකේ එනවා. ඉතින් බැරිලා ස්මෙල් එකකට කැමති කෙනෙක්ට මම රෙකමන්ඩ් කරනවා මෙන්න බෙලාජියෝ කියන ඇක්සලරේට් කියන පර්ෆියුම් එක. අපි දැන් ආයෙ මේකට පොඩ්ඩක් ස්ප්‍රේ කරලා බලමු. අර ස්ප්‍රේ කරපු ගමන් යාළුවනේ මේ තුනේම සුවඳ ටික එක ළඟින් යනවා. ඒ නිසා තමයි මම අර ස්ප්‍රේ කරලා පොඩ්ඩක් වෙලා තියෙන මේකේ සුවඳ බලන්න තීරණය කරේ. ඒ කියන්නේ මේ හැම පර්ෆියුම් එකේම ලෙමන් තියෙනවා මට මතකයි ලෙමන් තියෙනවා. ඒකට අර ඒ ලයිම් සුවඳ, ඒ බර්ගමොන්ට් ඒ වගේ අර ඒ ෆෘට් සුවඳ පොඩ්ඩක් ස්ප්‍රේ කරපු ගමන් ස්පයිසි සුවඳක් එනවා. ඒකද අපි ෆස්ට් ස්මෙල් එක බලද්දි ස්ප්‍රේ කරපු ගමන් ඒ වගේ ස්මෙල් එකක් එනවා. ඉතින් අපිට ඒක නිසා අර මේක උඩක් සමානයි වගේ තේරෙනවා මේ ස්ප්‍රේ කරලා බලපොමු. ඉතින් ඒ හේතුව නිසා තමයි මම ටිකක් වෙලා මේක ස්ප්‍රේ කරලා තියලා ස්මෙල් එක බැලුවා. එතකොට මේ තුනේ වෙනස හොඳටම හොයාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක හොඳ බැනිලා නෝට් එකක් තියෙන හොඳ බැනිලා ස්මෙල් එකක් තියෙන පර්ෆියුම් එකක්. ඊළඟට අනෙත් එකත් බලමු. ඒකෙත් ස්ප්‍රේ කරන් තියෙන එක ඉස්සරින් බලලා ඉමු. මේක නම් ගොඩක් සොෆ්ට් ස්මෙල් එකක් මේකේ තියෙන යාළුවනේ. මේක ඒ කියන්නේ පොඩ්ඩක් ෆ්ලෝරල් ස්මෙල් එකක් තමයි එන්නේ. ඒ පැත්තට පොඩ්ඩක් මේකේ මම හිතන්නේ මිඩල් නෝට් එකේ ලැවෙන්ඩර් රෝස්මෙරි වගේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒ වගේම ෆ්ලෝරල් මස්ක් ඒ වගේ හොඳ බුඩි ස්මෙල් එකක් මේ පර්ෆියුම් එකේ තියෙනවා. ඉතින් යාළුවනේ මේකේ සිට්‍රස් වුඩි අන්න ඒ ස්මෙල් එක තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ මේක බොටල් එකේ දාලා තියෙන සිට්‍රස් වුඩි කියලා. ඉතින් මේ වගේ අර ෆ්ලෝරල් පැත්තට බර වුඩි ස්මෙල් එකක් තමයි මේකේ එන්නේ. හරි යාළුවනේ. ඉතින් ස්මෙල් එක ගැන මම ඔයාලට දැන් කතා කරා. ඒ වගේම නෝට්ස් ටික දාන නිසා මම හිතනවා ඔයාලට තව දුරටත් සුවඳ ගැන අයිඩියා එකක් ගන්න ඒක උදව්වක් වෙයි කියලා. ඊළඟට යාළුවනේ අපි දැන් කතා කරන්න ඕන මේ පර්ෆියුම් එකේ එන අන්න කිසි වෙනසක් නැහැ. බොටල් තුනම ටිකක් එක වගේම තමයි තියෙන්නේ, වෙනසක් නැහැ. සුවඳ වෙනස් 100%ක් සුවඳ වෙනස්. හැබැයි ලොන්ග් ලාස්ටින් එක වගේ තමයි. පැය 12ක් මිනිමම් එයාලා පැය 12ක් දාලා තියෙනවා. හරි යාළුවනේ. අපි දැන් මේකේ ලොන්ග් ලාස්ටින් එක මම ඉතින් කිව්වා වීඩියෝ එක පටන් ගත්ත වෙලාවේ මම කිව්වා මම ඒක කියන්න හේතුව තමයි මේකේ විශේෂත්වය එක තමයි මේකේ ප්‍රයිස් රේන්ජ් එකට මේකේ ලොන්ග් ලාස්ටින් එක ගොඩක් වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය යාළුවනේ පැය 4කට එහා නැත්නම් සාමාන්‍යයෙන් පැය 8ක් කියමුකෝ. අපි පැය 8කට එහායින් සුවඳ තියෙන පර්ෆියුම් එකක් රුපියල් 5000කට අඩුවෙන් ගන්න බැරි තරම් ලංකාවේ නම් ගන්න බෑ. එතකොට මේ වගේ 12 hours long lasting එක තියෙන පර්ෆියුම් එකක් 5000කට අඩුවෙන් නෙමෙයි ඊට වඩා අඩු මුදලකට තමයි අපි ඔයාලට දෙන්නේ. ඉතින් ගන්න පුළුවන් කියන්නේ මේක මාරම quality perfume එකක්. ඒ කියන්නේ ඒ ගානට වටින ඒ කියන්නේ හොඳ performance එකක් දෙන perfume එකක් නිසා තමයි මගේ shop එකට මගේ perfume collection එකට මම මේ බෙලාජියෝ කියන perfume එක
එකතු කරගත්තේ. ඉතින් මම ටික කාලයක් බලාගෙන හිටියා. බැලුවා කොහොමද මේවල තියෙන රිව්ස් ඔක්කොම මම බලලා තමයි තීරණය කරේ මේකත් අපේ කස්ටමර්ස්ලට සාධාරණ මුදලකට දෙන්න ඕන කියන එක. හරි යාළුවනේ. ඊළඟට අපි දැන් කතා කරමු මේකේ ප්‍රොජෙක්ෂන් එක ගැන. ප්‍රොජෙක්ෂන් එක ගැන කතා කරත් යාළුවනේ ලොන්గ్ ලාස්ටිං එක වගේම තමයි හොඳ ප්‍රොජෙක්ෂන් එකකුත් මේ පර්ෆියුම් එකේ තියෙනවා. ඒ වගේම මම කලින් කිව්වා මේක මිලිලීටර් 50 තමයි එන්නේ. මේකේ 100 ml තියෙනවා. අනට දැනට අපි ගාව තියෙන්නේ මිලිලීටර් 50. ඉතින් මේක පිරිමි පාර්ශවයට තමයි යාළුවනේ මේ පර්ෆියුම් එක එන්නේ. මේ රේව් එක මෙන් එතකොට මේ බෙලාජියෝ ඇක්සලරේට් කියන එක සහ ස්ටැමිනා කියන එකත් මේ දෙක පොඩ්ඩක් ලේඩිස් පැත්තට යනවා. විශේෂයෙන් මෙන්න මේකේ වැනිලා නෝට් එකක් තියෙන නිසා ඔයාලට කියන්නේ ගැහණු කෙනෙක්ට වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ගැහණු කෙනෙක්ට වුණත් ඒ සුවඳ සුදුසුයි. ඒ වගේම තමයි යාළුවනේ අපේ කියන්නේ ඇත්තටම men women කියලා එහෙම අපි කැටගරි කරාට පර්ෆියුම් එක සමහර වෙලාවට පර්සනලි මාටත් ඒ අත්දැකීම තියෙනවා. ඒ කියන්නේ ඒක men පර්ෆියුම් එකක් වුණත් අපි ඒ සුවඳට කැමති නම් අපි ඒක ඉතින් try කරලා බලනවා. ඒක අපි ගන්නවා වෙයා කරනවා. ඒ ප්‍රශ්නයක් නෑ. මොකද අපි දැන් ඕක වෙයා කරාට පස්සේ ඔයා මේ ජෙන්ස් පර්ෆියුම් එකක් නේද වෙයා කරන් ඉන්නේ කියලා කවුරුත් අහන්නේ නෑනේ. ඉතින් ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් කියන්නේ ලේඩිස් අයත් සමහර කොටාෂක් ඉන්නවා අර ගොඩක් අර soft smell වලට මල් සුවඳ වලට ඒ වගේ කැමති නැහැ. එයාලා පොඩ්ඩක් අර හොඳ strong smell එකක් තමයි හොයන්නේ. ඉතින් මේ වගේ අයටත් මේක මම recommend කරනවා. ප්‍රශ්නයක් නැතුව වැදගත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් perfume තමයි මේ බෙලාජියෝ එකේ මේ තුනම ඒ වගේ හොඳ ප්‍රීමියම් රිච් වයිබ් එකක් මේ perfume තුනේම ස්මෙල් එකේ තියෙනවා. හරි යාළුවෝ. ඊළඟට තව විශේෂ දෙයක් මට කියන්න බැරුණා. ඉතින් මේකේ බොක්ස් එකෙත් QR එක තියෙනවා. ඒ වගේම මේ perfume එක පිටිපස්සේ පල්ලෙහාන් යට කොටසේ එයාලගේ QR එක දාලා තියෙනවා. ඉතින් 100% ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් අම්බාය නැතුව කියනවා. ඒ වගේම තමයි මේක හලහල තියෙන්නේ. කියන්නේ ඉන්දුනීසියා කිව්වම කොහොමත් මුස්ලිම් අය පාවිච්චි කරනවානේ. එතකොට මුස්ලිම් කෙනෙක්ට උනත් ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ අන්තිම වශයෙන් වීඩියෝ එක අපිට කියන්න තියෙන්නේ මේකේ ප්‍රයිස් එක. දැන් මම දන්නවා ඔයාලා මේ ප්‍රයිස් එක කියන එක තමයි දැන් බලාගෙන ඉන්නේ. හරි යාළුවනේ අපි දැන් කතා කරමු බෙලාජියෝ පර්ෆියුම් එකේ ප්‍රයිස් එක ගැන. ඉතින් මම දන්නවා ඔයාලා දැන් මම මේක බලාගෙන ඉන්නවා කොහොමද මේක ගන්න කියන්නේ කියලා. ඉතින් හැම වෙලාවෙම අපි අපේ කස්ටමර්ස්ලට සාධාරණ මුදලකට ප්‍රොඩක්ට් එකක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේකත් ඒ වගේ සාධාරණ මුදලකට අපි මිලක් නියම කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ බෙලාජියෝ ශීරස් එකේ ඕනම පර්ෆියුම් එකක් ඔයාලට අපෙන් ගන්න පුළුවන් රුපියල් 1750කට. රුපියල් 1750කට. හැබැයි ඒක විතරක් නෙමෙයි ඒකත් එක්ක ඔයාලට ෆ්‍රී ගිෆ්ට් එකකුත් හම්බ වෙනවා. ඉතින් ෆ්‍රී හම්බ වෙනවා යාළුවනේ 24 hours long lasting තියෙන මෙන්න මේ වගේ අතර කලෙක්ෂන් එකකින් එන ඔයාලට කැමති එකක් මේකෙන් තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේට අමතරව තව මෙන්න මේ මොඩල් එකේ අතර ටිකුත් තියෙනවා. මම දැනට මේකෙන් දෙකක් දාලා තියෙනවා. ඉතින් මේකේ ලොක් කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම මේකෙත් කලෙක්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට ඒක එන්නේ. ඉතින් මේ කැමති එකදී මේ වගේ අතර තියෙන ලොකු කලෙක්ෂන් එකක් අපි ගාව තියෙනවා. ඉතින් ඒ කැමති එකකින් ඔයාලගේ පර්ෆියුම් එකත් එක්ක කැමති එකක් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ බෙලාජියෝ පර්ෆියුම් වල එකක් ගන්නවා නම් ඔයාලට ෆ්‍රී එක අතරයක් අපෙන් හම්බ වෙනවා. ඒකත් ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔයාලා දෙකක් ගත්තොත් දෙකක් අපෙන් හම්බ වෙනවා. ඉතින් ඔයාලා කීයක්ද ගන්නේ? ඒ ගන්න ගානට අපි ෆ්‍රී ගිෆ්ට් ඔයාලට දෙනවා. ඉතින් පරක්කු වෙන්නේ නැතුව අදම ඔයාගේ ඕඩර් එකක් ප්ලේස් කරගන්න. හොඳ ප්‍රයිස් එකකට සාධාරණ මුදලකට හොඳ පර්ෆෝමන්ස් එකක් දෙන්න පර්ෆියුම් එකක් ඔයාලා හොය හිටියනම් හොඳ ලොන්గ్ ලාස්ටිං පර්ෆියුම් එකක් හොය හිටියනම් ඔන්න ඔයාලා chance එක ඇවිල්ලා තියෙනවා යාළුවනේ. try කරලා බලන්න බෙලාජියෝ මේ සීරීස් එක. මාර quality මාර long lasting. ඉතින් බය නැතුව recommend කරනවා ගන්න.
එහෙනම් යාළුවනේ අද වීඩියෝ එකත් අවසාන වෙනකන් නරඹුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා. මතක ඇතුව වීඩියෝ එකට කමෙන්ට් එකක් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අපේ යාළුවෝ අපේ වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා ඔයාලට හිතන ඇත්තම දේ දාන්න අපිට ඒක ලොකු උදව්වක් සහ ඒක අපිට ලොකු සතුටක්. ඇත්තම කතාව. ඉතින් යාළුවනේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.